बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अजिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मद्यपमादट्टाना वेरमणि सिक्खापदं समादयामि Sase
සද්ධාරන්සි නායක ස්වාමීන් වහන්සේගෙන්ද අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය පල්ලෙවැල විමලදේව ස්වාමීන් වහන්සේගෙන්ද ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද අවසරයි. විශේෂ ආරාධිත අමුත්තනි හිතවත් දෙමාපියනි දයාබර දූ දරුවනි මා මේ අවස්ථාවේදී සූදානම් වන්නේ අපගේ දහම් පාසලේ වාර්ෂික වාර්තාව සහ අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමටයි. සබ්බදානං ධම්මදානං විනාති මොරටුව බෞද්ධ මධ්‍යස්ථානාස්ත ශ්‍රී සුජාතා දහම් පාසලේ වාර්ෂික සංක්ෂිප්ත වාර්තාවයි මේ. ආරම්භය ශ්‍රී බුද්ධ වර්ෂ 2488 වෙන්නේ නොහොත් විවාහ වර්ෂ 1955 වෙන්නේදී මෙම විහාරස්ථානයේ ආදී කතෘ දුරන්දව වැඩවිසූ අතිපූජ්‍ය ධම්මකිච්චිරි අභිධම්මකාචාර්ය මොරටුවේ ශ්‍රී ශාසන දජ නායක හිමිපාණන් විසින් පළාත් වාසී කුඩා දරුදරියන්ගේ දහම් දැනුම දියුණු කරලීම සඳහා මෙම දහම් පාසල ආරම්භ කරන ලදී. වර්ෂ 70ක් පමණ වන මෙම දහම් පාසල වරින් වර සමිති සමාගම් මගින් හා මහත්ම මහත්මීන්ගේ ආධාරයෙන් පවත්වාගෙන ආ නමුත් 1979 වර්ෂයේදී මෙම දහම් පාසල නැවැත්වීමට සිදු විය. මෙම අවස්ථාවේදී එවකට සිටි ආචාර්ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි පූර්වෝක්ත නායක හිමිපාණන්ගේ ප්‍රධාන ශිෂ්‍ය නිදිබද සුධර්මාරත්නාරාමය මොරටුවැල බෞද්ධ මධ්‍යස්ථානය විල්ලෝරවත සුධර්මෝදයාරාමය යන විහාරත්‍රාධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක ශාසන දර්ජ වංශාවතංශ සද්ධම්මාචාර්ය සමාදාන විනිශ්චයකාර තැන්පත් අතිපූජ්‍ය ගම්පොළ සුගුණද ඥායක හිමිපාණන් වහන්සේගේ කාරුණිකත්වය හා අනුග්‍රහයෙන් දහම් පාසල යලිත් ආරම්භ කළ බව සතුටින් ප්‍රකාශ කර සිටිමු. එතෙන් සිට වර්ෂ 5ක මාස 3ක් මෙම දහම් පාසල ප්‍රධානාචාර්ය ගරු ගම්පොළ සුගුණද ස්වාමීපාදයන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙමින් පවත්වාගෙන විත් 1985 මාර්තු මාස 25 වෙනි දින පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී එහි ප්‍රධානාචාර්ය ධූරය අතිපූජ්‍ය පල්ලෙවැල විමල දජනාහිමිපාණන් වහන්සේ වෙත පවරන ලදී. වර්තමාන ආචාර්ය මණ්ඩලය ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය පල්ලෙවැල විමලදත් ස්වාමින් වහන්සේ, පූජ්‍ය තිස්සමහාරාමේ සුගතසිරි හිමිපාණන්, ඔසඳ හර්ෂණ අබේකොන් මහතා, සංගීත සුධාරක පෙරේරා මහතා, තිලින ඉසුරු සමරසිංහ මහතා, දීපල් අංජන ජයශාන් වර්ණකුල සූර්ය මහතා, GMT සල්දාදු මහත්මිය, W සුනිතා ශ්‍රියානි පෙරේරා මහත්මිය, ශමිලා ප්‍රිෂේටා නුවණින්ද සිල්ලා මෙනවිය, චතුරාණි නිලුසිකා මහත්මිය, ඒ දිනේශා සුභාෂිනීද සිල්වා මහත්මිය, එච්.ඒ. සුනේත්‍රා ප්‍රසිකා මහත්මිය, මංජිෂ්ඨා ශ්‍රියානි මහත්මිය, W චිත්‍රා මාලිනී ප්‍රනාන්දු මහත්මිය, G දර්ශ කුමාරී ගුණසිංහ මෙනවිය. විශේෂ කරුණු කොරෝනා සමයේ ඇති වූ අපහසුතා නිසා අප වාර්ෂිකව පවත්වාගෙන ආ සමහර වැඩසටහන් නතර කිරීමට සිදු වුවත් දහම් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය කටයුතු අඩාල වන්නට ඉඩ නොදී මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීම, එමෙන්ම දුෂ්කරතා ඇති දරුවන් වෙනුවෙන් වියලි සලාක, පොත්පත් හා පාසල් උපකරණ ලබා දීම, දහම් පාසල් නිල ඇඳුම් ලබා දීම, වෙසක් පොහොය නිමිත්තෙන් මොරටුව නගර මැදේ ඉදිකරන වෙසක් තොරණ සඳහා දරුවන් සහභාගී කරවීම, පොසොන් බැතිලි සරණිය පැවැත්වීම, දහම් පාසල් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම, එසේම දහම් පාසල් සිසු නිපුණතා සඳහා දරුවන් සහභාගී කරවීම, පානදුර රත්මලාන ශාසනාරක්ෂක බලමණ්ඩලවල සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් විනිශ්චය සඳහා ගුරුවරුන්ගේ සහාය ලබා දීම, මොරටුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් ශ්‍රේණි විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂණ සඳහා නිරීක්ෂණය සඳහා ගුරු සහාය ලබා දීම යන මේ කරුණු මෙම වර්ෂය තුල අප කළ සේවාවන් අතර මුල් තැනක් ගැනේ. ත්‍යාග ප්‍රදානය හා ප්‍රගතිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ආධාර පත්‍රිකා බෙදා දීමෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කරගතිමු. බුද්ධ ශාසන අමාත්‍යාංශය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය එක්ව පැවැත් වූ ශ්‍රේණි විභාගයට පෙනී සිටි සිසු ශිෂ්‍යයන් සහ නිවාසාන්තර තරඟවලින් ජයගත් දරුවන්ට සහතික පත්‍ර හා ත්‍යාග ප්‍රදානය සිදු කිරීමත්
මාණ්ඩලික සිසු නිපුණතා අගයෙන් වැළදී ජය ලබාගත් දරුවන්ට ත්‍යාග ලබා දීමත් නිවාස අතරින් ජයගත් නිවාසයට සූරතා පලිහ ප්‍රදානය කිරීමත් මෙවර ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සිදු කෙරේ. ආරම්භයේදී සිසුන් 40ක් පමණ සිටි ශිෂ්‍ය සංඛ්‍යාව අද වන විට 280 ඉක්මවා සිටීම අපගේ ප්‍රගතියක් ලෙස සඳහන් කරමු. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ක්‍රමවත් හැඩගැස්ම සඳහා පන්ති නායක නායිකාන් පත් කිරීම, නිවාස නායක නායිකාන් පත් කිරීම, මෙත්තා, කරුණා, මුදිතා යනුවෙන් නිවාස තුනකට බෙදා එම නිවාස මගින් වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන නිවාසාන්තර තරඟ, අවුරුදු උත්සව, වෙසක්, පොසොන් උත්සව, පොහෝ දිනවල අටවිසි බුද්ධ පූජා, දන්සැල් පැවැත්වීම අපගේ ප්‍රගතීන් අතර සමහරකි. අපගේ ස්තුතිය. මෙවර ත්‍යාග ප්‍රදානෝත්සවයේ මූලාසනය සඳහා වැඩම කොට වදාළ මොරටුව දිගරොල්ල ශ්‍රී විජය බෝධිරාජාරාමාධිපති ෆ්‍රාන්සි රසායනාගාරයේ අධිපති වෛද්‍ය ශිරෝමණී මොරටුවේ සද්ධාරංසි ස්ථවිරයන් වහන්සේටද මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී මොරටු මුල්ල සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරාධිපති පූජ්‍ය වැලිඋල්ලේ දමිත හිමිපාණන්ටද ත්‍යාග ප්‍රදානය සඳහා පැමිණි පුවක්කරඹ ලක්ෂපතිය පීපල්ස් මෙඩිකල් සමූහ ව්‍යාපාරයේ අධිපති දහම් පාසලේ ආදි ශිෂ්‍ය දිමුත් ප්‍රසංග මහත්තානන්ටද බෞද්ධ කොඩිය, ජාතික කොඩිය, දහම් පාසල් කොඩිය එසවීම සඳහා පැමිණි කේ.ඩී. රවීන්ද්‍ර ප්‍රභාත් මහතා, දීපල් පීරිස් මහතා, ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාටද දෙමාපියන් වෙනුවෙන් කතාවක් කිරීමට පැමිණි දහම් පාසලේ ආදි ශිෂ්‍ය ප්‍රතාප පෙරේරා මහතාටද දහම් පාසල් ගුරු මණ්ඩල වෙනුවෙන් කතාවක් පවත්වන ආචාර්ය සංගීත් සුදාරක පෙරේරා මහතාටද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කතාවක් පවත්වන චමෝදි නිලක්ෂි දියණියටද ගාථා ගායනයක් ඉදිරිපත් කර දිනතු දෙනුවන් පුතුණුවන්ටද භක්ති ගීත, ජයමංගල ගී, දහම් පාසල ගී ගායන සඳහා සහභාගී වූ සියලුම දරුදරියන්ටද උත්සවය අලංකාර කිරීම සඳහා උරදුන් සියලුම දහම් පාසල් දරුදරියන්ටද ගුරු මණ්ඩලයේ සියලු දෙනාට මෙන්ම දූ දරුවන්ට සෑම අංශයකින්ම අනුශාසනා කරමින් වෙහෙස මහන්සි වූ දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය පල්ලෙවැල විමලදන හිමිපාණන්ටද තමන්ගේ වටිනා කාලය කැප කරමින් නොමද සහායක් දුන් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ටද නිවේදන කටයුතු සඳහා සහාය දෙන දහම් පාසලේ ආචාර්ය ඔෂන්ද හර්ෂණ අබේකොන් ගුරු මහතාණන්ටද පැමිණි සියලුම මව්පියවරුන්ටද ආධාර උපකාර කළ සියලු දෙනාටද පුණ්‍යානුමෝදනාව සහ ස්තුතිය පළ කර සිටිමු. ඊළඟට මා ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ අපගේ වාර්ෂික අයවැය වාර්තාවයි. ශ්‍රී සුජාතා දහම් පාසලේ 2024 වර්ෂයේ අයවැය වාර්තාව. ත්‍යාග සඳහා රුපියල් 1,47,160ක් වෙනත් වියදම් රුපියල් 4,010යි. මුළු අය රුපියල් 2,29,615යි. මුළු වැය 1,51,170යි. ඉතිරිය රුපියල් 78,445යි. මා ඒ කිව්වේ අයවැය වාර්තාවයි. ඔබ හැමට තෙරුවන් සරණයි.
මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි තුඩින් තුඩේ රැවුනගේ කුරුළුගී ගායනා පෙලින් පෙලේ වැකිරෙතේ සුදුවලා පාවෙලා කටු අකුලේ මල්ලැහැයේ රළු අහසේ තරුහිනේ. අපේ ගරුතර සංඝරත්නයෙන්ද පැමිණ සිටින ආරාධිත මුත්තන්ගින්ද දයාබර ආචාර්ය මණ්ඩලයෙන්ද පැමිණ සිටින දෙමව්පියන්ගෙන් සහ දයාබර දූ දරුවන්ගෙන් අවසරයි. ඇත්තටම මගේ දූ පුතුන් මේ ගීත අහලා තියෙනවද? අහලා තියෙනවා. අහලා තියෙනව නේද? ඒ පුතේ අපේ ළමා කාලේ. හරිද? ඒක අපි විශ්වාස කරන විදිහට ඒක තමයි අපේ ළමා කාලේ. හරි? මල පැනලා මට බැනලා රැකෑම දුන්නේ විමලා ඇයි විමලා මං ඇහුවා දැන් කියපන්කො කවුද සරලා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා. මේ ගීත අහලා තියෙනවද පුතාලා? නෑ? අහලා නෑ? අහලා තියෙනවා? හරි? මේ තමයි ඔබේ ළමා කාලය. හරිද? එතකොට දැන් මේ මං කියන්න හදන්නේ මේ සින්දු අහන්න එපා කියලාද? සින්දු ඇහෙන එක අපිට නවත්තන්න පුළුවන්. අපිට YouTube යන්න පුළුවන්, ඉන්ටර්නෙට් යන්න පුළුවන්. අපිට ඕන තරම් පහසුකම් තියෙනවා. මේ හැමදේම තියෙනවා. එතකොට අපිට මේවා නවත්තන්න පුළුවන්ද ළමයි? මේ කිසි දෙයක් අපිට නවත්තන්න බෑ. හැබැයි අපි මේ සමාජයෙන් ගන්න පුළුවන් මොනවද, නොගන්න පුළුවන් මොනවද කියන එක අපිට නවත්තන්න පුළුවන්. හරිද? මේ සමාජයෙන් අපි ගන්නෙ මොනවද, නොගන්නෙ මොනවද කියන එක අපේ දූපුතන්ට හොඳටම ගන්න පුළුවන්. මේ ගිය දවස් ටිකේ ඔයාලා හොඳ ආකාරවම දැක්ක සමාජ මාධ්‍යක දකින්න ඇති දරුවෙක් විදුහල්පති කෙනෙක්ට කතා කරන ආකාරය. දරුවෙක් විදුහල්පති කෙනෙක්ට කතා කරන ආකාරය. ඒ වගේම තමයි අපේ දූපුතුන් අපේ දහම් පාසලට ආවහම සමහර වෙලාවට හැසිරෙන ආකාරයත් අපි ගොඩාක් දුරට දැකලා තියෙනවා. සමහර ගුරුවරුත් එක්ක හැසිරෙන විදිය, සමහර ගුරුවරුන්ව ගණන් ගන්නේ නැහැ, සමහර ගුරුවරු එනවට කැමති නැහැ. රයිට්? සමහර ගුරුවරුත් එක්ක එකට එක කියාගෙන යන අවස්ථාත් අපි දැකලා තියෙනවා. හරිද? මේක මෙන්න මේ දේවල් තමයි අපි මේ වෙනස් කරන්න ඕන. හරිද? ඒ හැම දෙයකටම සුදුසුම තැන වෙන්නේ අපේ දහම් පාසල. අපේ දහම් පාසල තමයි සුදුසුම තැන වෙන්නේ. ඒ දහම් පාසලෙන් ඔයාලා ගන්න පුළුවන් උපරිම දේ ලබා ගන්න. ඒක හැමදාම අපි කියනවා. හැමදාම අපි කියනවානේ. නේද? හැමදාම කියනවා නේද? අහනවද? අහනවා නෑ? අහනවා නෑ. හරි. කමක් නෑ. ඒ වගේම තමයි අපේ අම්මලා තාත්තලා මීට වඩා ගොඩාක් දරුවෝ ගැන සැලකිලිමත් විය යුතුමයි. අපි මේ කතා කරන්නේ හැමදාම කතා කරන දේවල්මනේ. මේ සමාජයත් එක්ක ගත්තාම නේද මේ දවස් ටිකේ හැමදාම ඇහෙන්නේ මිනිමැරුම් වෙඩි තැබීම් පාතාලේ කියයි ඔය වගේ දේවල්නේ. මේ හැමදේම ඒ කියන්නේ අපි දන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ අපි මේ ඉන්නේ
බොහොම සුරපුරේක කියලා. මොකද අපිට මේ කියන දේවල් අරන් දෙන පුදුම විදිහට සැප පහසුකම් තියෙන ජීවිතයක තාක්ෂණයත් එක්ක අපි දියුණු වෙනවා. AI තියෙනවා, කම්පියුටර්ස් තියෙනවා, ලැප්ටොප්ස් තියෙනවා, ෆෝන්ස් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. යූස් කරනවා. මාරම ලක්ෂරි ලයිෆ් එකක් අපි ගත කරනවා. හරිද? ඉතින් අපිට මොකටද මේ දේවල්? අපිට මේ කියන දේවල් වලින් වැඩකුත් නැහැ. දහම් පාසලෙන් වැඩකුත් නැහැ. දහම් පාසලේ නම් ගොඩක් වෙලාවට මේ අම්මලා තාත්තලා එක දවසක් ඇවිල්ලා බලන්න මේ දහම් පාසලේ ළමයි සමහර වෙලාවට හැසිරෙන විදිය සහ කතා කරන දේවල් සම්බන්ධව එක දවසක් ඇවිල්ලා බලන්න උදේ ඉඳන් 11:00 වෙනකන්නේ. හරිද? ඒ වගේම තමයි රෙජිස්ටර්ස් ගත්තොත් එහෙම එක දවසක් එනවා දවස් 4ක් නැහැ. ආයි එක දවසක් ඇවිල්ලා. ඒ විදිහට තමයි මේ දහම් පාසලට එන්නේ. කියන්නේ අවශ්‍යතාවයක් නැහැනේ බුද්ධ ආගමේ නිසා, ඉරිදා නිසා, දහම් පාසල යවන්න ඕන නිසා දහම් පාසලට එනවා. ඔය ක්‍රමය වෙනස් කරන්න. ඔය ක්‍රමය වෙනස් කළොත් විතරයි අපිට මේ සමාජයේ වැඩදායි පුද්ගලයෙක් විදියට කරන අපි මේ අවස්ථාව ලබාගත්තොත් විතරයි ඔයාලට විශේෂයෙන්ම සමාජයක යහපත් විදිහට තමයි වෙලාවට ක්ලාස් යන කියලා ක්ලාස් කට් කරපු ඉස්කෝලේ යනවා ඇති. සම්පාසල එනවා කියලාත් වෙන කොයි හරි ගිහිල්ලා තියනවද? මේ සමාජයේ අපිට හැසිරෙන විදිහ බොහොම භයානක සමාජයක් තියෙනවා. ඔයාලා හිතන් ඇති හරිම සුන්දර සමාජයක අපි ජීවත් වෙන කියලා. අපිට සමාජය වෙනස් කරන්න බෑ. අපිට සමාජය වෙනස් කරන්නත් බෑ. අපිට තාක්ෂණය වෙනස් කරන්නත් බෑ. අපි ගන්න ඕන දේවල් අරගෙන ඉවරලා අනවශ්‍ය දේවල් සියල්ලම බැහැර කරන්න. ඒ සියලුම දේවල්. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ඔය මේ දෙමව්පියෝ එහෙම අන්තිමට පසුතැවෙනවා අපේ දරුවට මෙන්න මෙහෙම දේවල් වුණා මෙන්න මෙහෙම දේවල් වුණා කියන එක. සහ දරුවෝ විශේෂයෙන්ම අද කාලේදී දෙමව්පියන්ට සහ එයාලට උපදෙස් දෙන ගොඩක් අයත් එක්ක තරහකින් ඉන්නේ. අපි දැකලා තියෙනවා මේ දහම් පාසලේම අපි දැකලා තියෙනවා Taman කැමති නැති ගුරුවරයා ඉස්සරහින් ගියාම පස්සේ ඉඳන් රවනවා. විරිත්තනවා. දිවෙලියට දානවා. අපි අනන්තවත් දැකලා තියෙනවා. ඉතින් අපි මේ මෙතන මේ මහා ලොකු විශාල පිරිසක් මේ එන්නේ නැහැ නිරිතට දහම් පාසලට. අපි එක්කෙනාව නිරන්තරයෙන්ම නිරීක්ෂණය කරන්න පුළුවන්. හරිද? ඒ නිසායි අපි කියන්නේ දැන් අම්මලා තාත්තලාට උනත් තේරුම් ගන්න මේ දරුවෝ ගැන නම් අපි හැමදාම කතා කරන්නේ ඒකයි. දරුවෝ ගැන අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න. ඔළුවේ තියාගෙන ඉවර වෙලා මෙන්න මේ කාරණා ගැන හිතලා දරුවෝ ඇයි දහම් පාසලට එවන්නේ කියන කාරණේ පිළිබඳ ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්න. අපි වෙන්නේ
අන්න එහෙම කාරණාවන් නිසා ඒ නිසා දරුවනු හොඳට තේරුම් ගන්න හැමදේම විහිළුවකට ගන්නත් එපා. හරිද? ජීවිතේ ඕනාවට වඩා සීරියස් හිතන්නත් එපා. හරිද? ජීවිතේ ඕනාවට වඩා සීරියස් නොහිතා ඉන්නත් එපා. හරිද? එහෙනම් ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මැදුම් පිළිවෙතේ තමයි අපි ගමන් කරන්න ඕන. මැදුම් පිළිවෙතේ ගමන් කරොත් එහෙම අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ජීවිතේ ගොඩ ගන්න. හරිද? සිතනේ නිවන් දකින්නේ කලුබර විදින් ඉකි බිඳලුවත් නිතනේ නිති විඳගන්නේ හිත අරුණට සැරසෙන තවදසක් ගැන මුදේ සිහින අද දරුවෙක්ට කතාවක් කරන්න කිව්වොත් නිකන් කෝඳුරුව වගේ තමයි කතා කරන්නේ. ඉතින් ඒ හැකියාව ආදරණීය දුවපිටේ අපි ගොඩනගා ගන්න ඕන. ඒ ගොඩනගා ගන්න හොඳම තෝතැන්න තමයි අපේ මේ දහම් පාසල. දහම් පාසලට ඇවිල්ලා ආගම ගැන, දහම ගැන, සංස්කෘතිය ගැන ඉගෙන ගන්න ගමන් ඔබ විනයගරුක පුද්ගලයෙක් බවට පත් වෙනවා. සමහර රටවල් තියෙනවා D3 D අකුර දන්නව නේද ඉංග්‍රීසියෙන්? අන්න ඒ කරුණු තුනක් D අකුරු තුනක් පදනම් කරගෙන ගොඩනගපු රටවල්. මොකක්ද දන්නවද මේ D අකුරු තුන? එක තමයි ඩිසිප්ලින්. මොකද්ද? ඩිසිප්ලින්. දෙවැනි එක ඩෙවලොප්මන්ට්, සංවර්ධනය. තුන්වෙනි එක ඩෙමොක්‍රසි, ප්‍රජාතන්ත්‍රවාදය. ඔන්න ඔය කියන D අකුරු තුන ඒ රටවල් ඒ සංකල්පය අනුව තමයි ගොඩනගලා තියෙන්නේ. ඒ අනුව විනයගරුක සමාජයක් හදලා විනයගරුක නායකයෝ රටේ පත් කරලා රට ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ ඒ විදියට. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලෝ ඉගෙනගෙන
අපේ ලේකම් මහමුදුරෝ මේ අවස්ථාවට පැමිණෙනවා වටිනවා. උන්වහන්සේව තාම ආදරයෙන් සිහිපත් කරනවා, ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලෝ වෙනස් වෙන්න ඕන. අර සංගීත් සර් කිව්වා වගේ අපි වෙනස් වෙන්න ඕන. ඒ වෙනස ඇති කරගන්න ඕන කොහොමද? අරයා මෙහෙම කරනවා, මෙයා මෙහෙම කරනවා කියලා නෙමෙයි. අපි ආකල්පමය වෙනසක් ලබා ගන්න ඕන. මම ඒකට පොඩි උදාහරණයක් කියන්නම්. කකුලුව දන්නවද කකුලුව? කකුලුව දන්නවද ඔක්කොම? කකුලුව කොහොමද යන්නේ? ඇදේට? ඇදේට දන්නේ? right. ඇදේට. දැන් ඔය කකුලුව රෑනක හිටියා ගම්මානයක එක කකුලුවේ. හරිද? පුතාගේ නම මොකද්ද? කෙනුර. right. අපි කියමු කෙනුර කියලා. හරි. ඔය ඒ කකුලු රෑන කෙනුර කියලා පුතෙක් හිටියා. මේ කෙනුර කල්පනා කරා මගේ අම්මා තාත්තා ආච්චි සීයා සහෝදරයෝ ඔක්කොම යන්නේ ඇදේට. මම යන්න ඕන කෙලින් කියලා. කවුද හිතන්නේ? කෙනුර. හරිද? කෙනුර තමයි දැන් මේ හිතන්නේ. කෙනුර මේ හිතලා කෙනුර දැන් බලනවා මොකද්ද දැන් මේකට කරන්න ඕන කියලා. ඔන්න කෙනුර පාඨමාලාවක් හදාරන්න ගියා. පාඨමාලාවක් හදලා මෙයා සහතික පත්‍රය ගත්තා. ඩිප්ලෝමා එක ගත්තා, උපාධියක් ගත්තා. මොකටද මේ උපාධිය ගත්තේ? කෙලින් යන්නේ. හරි? කවුද උපාධිය ගත්තේ? කෙනුර. හරිද? කෙනුර දැන් උපාධියක් ගත්තා. අරගෙන මෙයා යනවා තමන්ගේ ගමට. හරිද? තමන්ගේ ගමට යනවා. දැන් කෙනුර යන්නේ කෙලින්. හරිද? අනිත් ඒගොල්ලෝ කොහමද? ඇදේට යන්නේ. අනිත් උන් ටික බලනවා යකෝ මේ අපේ මේකේ මූ යන්නේ වෙන විදියකට අපි යන්නේ වෙන විදියකට කියලා. හරි? අර කෙනුරට ගමේ ඉන්න දුන්නේ නැහැ. කෙනුරට උසුළු කරන්න ගත්තා. හරි? කෙනුරට ඒ ගමේ ඉන්න දුන්නේ නැහැ. ඔබ අපේ එකෙක් නෙමෙයි කියලා. හැබැයි එයා ඊට පස්සේ කල්පනා කරනවා මම මේ උපාධියක් ගත්තට වැඩක් නැහැ. අපේ උන් එක පැහැරිලා ඉන්න බෑ. මේ විදියට මට ඒ නිසා මම ආයෙත් ඇදේට යනවා කියලා කෙනුර ඇදේට ගියා. හරිද? ඕගොල්ලන්ට මොකක්ද ඒකෙන් ගන්න පුළුවන් උපදේශනේ? අපි කොච්චර වෙනස් වෙන්න ගියත් දුවේ පුතේ ආදරණීය අම්මේ තාත්තේ අපිට වෙනස් වෙන්න හරිම අමාරුයි. අපි වෙනස් වෙනවට සමාජය කැමති නැහැ. අපි වෙනස් වෙනවට ලෝකය කැමති නැහැ. හැබැයි අපිට පුළුවන් වෙනස් වෙන්න. මං චූටි උදාහරණයක් කියලා කතාව අවසන් කරනවා. කැලේ ගෙම්බෝ රෑනක් පැනගෙන යනවා. යනකොට ගැඹුරු වලකට ගෙම්බෝ දෙන්නෙක් වැටෙනවා. වටේ ඉන්න ගෙම්බෝ ටික කෑ ගහනවා. උඩට වරෙල්ලා උඩට වරෙල්ලා කියලා කෑ ගහනවා. ටිකක් වෙලා යනකොට මේගොල්ලන්ට තේරෙනවා දැන් උඩට ඉන්න බෑයි කියලා. හැබැයි අර වලේ ඉන්න ගෙම්බෝ දෙන්න හති දදා උඩ පයින්නවා. ඒ උඩ පයින්නේ මොකටද? මොකටද උඩ පයින්නේ? වලෙන් ගොඩේ ඉන්න. හරිද? වලෙන් ගොඩේ ඉන්න. එක ගෙම්බෙක් උඩ පැනලා ගොඩට එනවා. හරිද? එක ගෙම්බෙක් උඩ පැනලා ගොඩට එනවා. දැන් අනිත් එක්කෙනා පයින්නවා. භාගයක් උඩට යනවා වැටෙනවා. ආයි පයින්නවා. ආයි වැටෙනවා.
දැන් අර වටේ ඉන්න ගෙම්බෝ ටික කල්පනා කරනවා මූට නම් උඩ එන්න බෑ. හරි? අපි යමල්ලා යන්න කියලා යනකොට අර වලේ හිටපු ගෙම්බා එක පාරට හොඳ පිම්මක් අරගෙන පයින්නවා. පැන්නම වැටෙන්නේ අර ගොඩට වැටිලා අර තමන්ගේ යාළුවෝ ඉන්න ටික. දැන් මම මේ කතාව කිව්වේ ඇයි? අර වටේ ඉන්න ගෙම්බෝ ටික අන්තිමට කිව්වා උඹ දැන් මාන්සි වෙන්න එපා. උඹට මේකෙන් ගොඩ එන්න බෑ. අපි මේතරින් යනවයි කියලා. හැබැයි අර අන්තිමට හිටපු ගෙම්බා ඕක ගණන් ගත්තේ නෑ. එයා උඩ බැලලා එයා ගොඩට ආවා. හැබැයි අන්තිමට ආපු ගෙම්බගේ කම ඇහෙන්නේ නෑ. හරිද? එයා හිතුවේ දැන් එයාට කන ඇහෙන්නේ නෑනේ. අර වටේ ඉන්න මිනිස් ගෙම්බෝ ටික අත්පොලසන් දිදී කෑකගා කියන්නේ උඹත් වරෙන් උඩට උඹත් වරෙන් කියනවා කියලා. හැබැයි ඒගොල්ලෝ කිව්වේ මොකද්ද? උඹට උඩට එන්න බෑ. උඹ ඕමම හිටපන් අපි යනවා කියලා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ දියුණු වෙන්න නම් හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳින් සමාජගත වෙන්න නම් අපි අර වලේ හිටපු අන්තිම ගෙම්බා වගේ කන් ඇහෙන්නේ නැති හිටෝ ගෙම්බයින් ඒ කතාවේ නේද? අන්න ඒ වගේ වෙන්න ඕන. මිනිස්සු අපිට ඒව මේවා කියයි. පාරේ ඉන්න බල්ලෝ බුරයි. අපි ඒව ගණන් ගන්න නැතුව අපේ ආගමට දහමට අනුව අපි විනය ගරුකව සමාජගත වෙන්න ඕන. ඒ සමාජගත වෙන්න තමයි මේ දහම් පාසලේ අපිව ඉක්මීමක් ඇති කරලා සමාජගත අධ්‍යාපනයක් ලබා දීලා ආගම දහම ගැන කියලා දීලා වැඩිහිටියන්ට සලකන විදිය කියලා දීලා අපේ ගුරුවරුන්ට ආචාර කරන විදිය ගෞරව කරන විදිය අපි තාමත් අපේ ගුරුවරු දැක්කා තාමත් ආදරෙන් වැළඳ ගන්නවා නමස්කාර කරේ අපිට ආදරේ. හැබැයි ඕගොල්ලන්ගේ පරම්පරාවේ මිනිස්සෙක්ට මිනිස්සෙක් එහෙම සුවදශීලීත්වයක් නැහැ. ජපානයේ වගේ රටක් ගත්තොත් ඒ රටේ මිනිස්සු හරි පුදුමාකාරයි. හැමෝම අනිත් කෙනාට ආචාරශීලී. ඒ රටවල වෙලාවට වැඩ කරනවා. ඉතින් ආදරණීය දුවල පුතාලා සියලු දෙනාටම ඉදිරි අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. මගේ කතාව මම අවසන් කරනවා. සියලු දෙනාටම සුබ නිවාසාන්තර තරගවලට අමතරව මම මතක් කළා විහාරස්ථානයේ සම්බන්ධ කරගෙන වටපිටාව සම්බන්ධ කරගෙන වෙනත් විදිහේ යම් ක්‍රියාකාරීත්වයන් දක්වන්නටත් අවස්ථාව තියෙනවා. ඒ වාටත් වෙනමම ගුරු මහත්මයෙකු ලවා ගුරු මණ්ඩලයේවත් මමවත් නොදැන අපේ ලකුණු එකතු කළා. ඒක වෙනදා සිද්ධ කළ කාරණයක්. ඒ විවිධ ආකාරයට රැස් කරගත්ත ලකුණුත් එක්කහසු වෙනකොට දරුවෝ දැනගෙන ඉන්න ප්‍රතිඵලය ඊට වඩා වෙනස් විදිහේ ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. මේ වසරේ තරග ප්‍රතිඵල ඉතාම කෙටියෙන් මම සිහිපත් කරනවා. මොකද තරග එකක් පාසා එක එක්කෙනා ලබාගත් ස්ථාන පිළිබඳව ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක දරුවෝ දන්න නිසා. මේ වසරේ දහම් පාසලේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ වෙන විට නිවාසාන්තර තරගයේ ප්‍රතිඵල ලබාගෙන තිබෙන්නේ තුන්වෙනි ස්ථානයේ ලබාගෙන තිබෙන්නේ ලකුණු 130ක් ලබාගෙන කරුණා නිවාසය. ඊළඟට දෙවෙනි ස්ථානයේ ලබාගෙන තිබෙන්නේ ලකුණු 154ක් ලබාගෙන මුදිතා නිවාසය. පළවෙනි ස්ථානයේ ලබාගෙන තිබෙන්නේ ලකුණු 170ක් ලබාගත් මෙත්තා නිවාසය. එතකොට හැමදාමත් මේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ අවස්ථාවේ මූලාසනයේ වැඩම කරන ස්වාමින් වහන්සේගේ සුරතින් තමයි අපි අනුසූරතාවයත් සූරතාපලියත් පිරිනමනු ලබන්නේ. ඒ නිසා මම ආරාධනා කර සිටිනවා අපේ ගෞරවනීය සද්ධාරම්සි හාමුදුරන් වහන්සේට
අපහසු වුණත් අපි ගැන අනුකම්පා කරලා මේ ස්ථානයට කුංචි වේලාවකට වැඩම කරන්නට කියලා ඒ කුසල අනුසා සූරතාපාලය පරිත්‍යාග කිරීම සඳහා දෙවන ශ්‍රේණියේ තෙවන ස්ථානය
WPRG සඳුෂි පුනර්වී රාජනායක දෙවන ශ්‍රේණියේ දෙවන ස්ථානය LD නිමේෂා ප්‍රසංගි විජේතුංග දෙවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය W දිනුති ශෙනාරා ප්‍රනාන්දු ස්ථානට ආවට පස්සේ තමයි මාත් එක්ක කිව්වේ මම පොත් ටැග් ටිකක් අරගෙන ආවා මේ කරන සේවය අගයලා දහම් පාසලේ ගුරු දුවල පුතාලා ටිකට අම්මලා අක්කලා ටිකට දෙන්න කියලා. ඉතින් ඒ ටැග් ටික පරිත්‍යාග කරන එක අපේ ත්‍යාග ප්‍රදානයේ සඳහා පැමිණිච්ච මහත්මාටම ආරාධනා කරනවා නායක ලොකුම අපේ මූලාසනේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ වෙනුවට ත්‍යාග ප්‍රදානය කරන්න කියලා නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවද හල මනවි බුදු වන මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවෙකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මාට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාට මලක් බුදා මගේ ජීවය ඔබේ පාමුල පරගුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුබන් මහා කරුණාවෙන් 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 සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ මාලය මණ්ඩලේ සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් අදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් අදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ
සමීදේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා ගුරු මව්පිය හමුවක් පැවැත්වුවා දරුවන් නොමැතිව එදා යෝජනාවක් ආව නැවත අම්මා කෙනෙක් තමයි කතා කරලා කිව්වේ හමුදුරනේ ළමයි දහම් පාසල් වෙන ටිකක් මැලි ගතියක් දක්වනවා අපේ දරුවොත් එහෙමයි ඒ නිසා දරුවන්ව ටිකක් දිරිගැන්වීමක් හැටියට නැවත ත්‍යාග ප්‍රදාන උත්සවය ආරම්භ කළොත් හොඳයි කියලා යෝජනා කළා. අපේ යෝජනා පිළිඅරගත්තා. ඒ පිළිඅරගෙන තමයි මේ වසරේ වෙනදා කරන ක්‍රමයටම දරුවන්ගෙන් මම ඇහුවා පුතේ අපි ආධාර එකතු කරගන්නේ කොහොමද?
ඒකට යෝජනා කීපයක් ආවා. ඒවා ඇත්තට සාර්ථක නැහැ. මම යෝජනා කළා ඒ ගමන නැවත වතාවක් අපි වෙනදා වගේම ආධාර පත්‍රයක් දරුවන්ට දීලා ආධාර පත්‍රයට අනුව ලැබෙන ආධාර එකතු කරගෙන ඒකෙන් ත්‍යාග ප්‍රදානය කරමු කියලා. සම්ප්‍රදායක් හැටියට අපි ඒ තරග දැන් 1985 වගේ තමයි මම දහස් පාසලේ ප්‍රධානාචාර්ය බවට පත් වුණේ. එදා ඉඳලා අපි ත්‍යාග ප්‍රදානය පැවැත්වුවා. ඒ ත්‍යාග ප්‍රදානයේදී ආධාර පත්‍රයේ මුදවමින් දරුවා එකතු කරන මුදලෙන් තුනෙන් එකක ආධාර මුදලක් දරුවට නැවත ත්‍යාගයක් හැටියට ලබා දෙනවා. ඒක සම්ප්‍රදායක් හැටියට මේ වසරේදී සිද්ධ කළා. ඒ වගේම වැඩිම ආධාර මුදල එකතු කරන දරුවනුත් පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා කියලා තුන් දෙනෙකුට ත්‍යාග ප්‍රදානය කරනවා. ඒ ත්‍යාග ප්‍රදානයේ වැඩිම ආධාර මුදල් එකතු කරපු දරුවන් තුන් දෙනාගේ ත්‍යාග තමයි දැන් මේ වෙලාවේදී දෙන්නට සූදානම් වෙලා තිබෙන්නේ. අපේ නිවේදක මහත්මයා පේසඳ මහත්මයා කරුණාබරනෙත් නිවී ගියා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා